හරි guys ඔන්න ඉතින් ගැම්මට අද ප්ලේ කරන්න යන්නේ සුපිරි සුපිරි ගේම් එකක්. ඉතින් අද අපි ගහන්න යන්නේ $100 කියන සුපිරි සුපිරි ගේම් එක. ඉතින් ඔයාලා මුලදී දකින්න ඇති පොඩි සීන් එකක්. ඉතින් ඒ වගේ සීන් එකක් තමයි තියෙන්නේ. ගැම්මට ප්ලේ කරමු. හරි එහෙනම් අපි ගැම්මට ස්ටාර්ට් දීලා ගේම් එක ප්ලේ කරමු. හරි guys ඉතින් ගැම්මට අපි යන් දොරක් තියෙන ආපු ගම ෆ්‍රීඩ් කියලා බිත්තිය ගහලා තියෙනවා. දොර ඇරලෑන් අපි මෙතන මනුස්සෙක් එකෙක් ඉන්නවා මොකෙක් හරි එකෙක් ඉන්නවා එතන. තව දොරක් තියෙනවා අපි යන්නේ ඒකට. අම්මට සිරි ඔලුබක් හේකුත් තියෙනවා ඒ පාර. මූ තමයි අපි ඩීලර්. මූත් එක තමයි අපි ඩීල් එක ගහන්නේ. හරි guys අපි මේකට ගැම්මට අස්සම් කරමු නමක් එහෙම දාලා ගෝඩ් කියලා දාමු guys. මොකද මම මේ ගේම් එක කලින් ප්ලේ කරද්දී ඔයාලට මම පස්සේ පැහැදිලි කරන්න මොකද. හරි guys ගහමු guys අපි ගැම්මට. ඉතින් පළවෙනි රවුන්ඩ් එක තමයි guys තියෙන්නේ. ඉතින් හෙල්ප් පොයින්ට් දෙක ගන්න දෙන්නටම තියෙනවා. එතකොට බුලට් 3ක් ගන්න එකට දාලා තියෙනවා. එතකොට දෙකක් හිස් බුලට් එකක් හොඳ බුලට්. ඉතින් guys අපි බලමු මේ රවුන්ඩ් එකෙන් කාට වදීද කියලා. ඉතින් අපි guys මොට තියලා දාමු. guys හිස් බුලට් එක තිබ්බේ කියලා බලමු මොන කරයිද කියලා. උට තියාගන්නේ මට සිරි වැදුනා guys. වෙලාව හොඳයි අපි වෙලාව හොඳයි guys. දැන් ඉතින් හිස් බුලට් එකනේ. ඉතින් guys මට සිරි උගේ මූණ නිකන් දතුත් එක්ක එළියට ඇවිල්ලා නිකන් පිස්සෙක්ගේ වගේ. guys අනිවාර්යෙන් ඔයාලත් මේක ගහලා බලන්න ආදල් ගේම් එකක්. ඉතින් දැන් 4ක් බුලට් 6ක් තිබ්බා. බුලට් 5ක් තිබ්බා guys. දෙකක් හිස් 3ක් ෆුල්. ඉතින් බලමු මොකක් වෙයිද කියලා guys අපි දැන්. ඉතින් අපිට තමයි තියෙන chance එක අපි අපිටම තියාගමු guys. උඩම තියලා දාන්න ඕනේ. හැබැයි guys හිස් බුලට් එකක් තිබ්බේ. ඌ අපිට දෙයිද? අඩෝ වැදුනා බං ඒ බුලට් එක. ඒක නම් guys වැදුනා. දැන් අපේ හෙල්ප් පොයින්ට් එකකුත් ගියා guys. දැන් ඔය අපේ වාරේ guys තියෙන්නේ. පොරටයි දුන්නේ guys හිස් බුලට් එකක් තියෙන්නේ. දැන් නම් guys පරිස්සම් වෙන්න නා guys. මේ බුලට් එක අපිට තිබ්බොත් ඉවරයි guys වැදුනා. දැන් guys අපි බලමු මොකද වෙන්නේ කියලා. අම්මට සිරි මේ කළු මිනිහෙක් ආව නේද? ඊ දැන් මේ කළු මිනිහා අපිට මොකද කරන්නේ? අඩෝ. දැන් ආයෙ අපි මුලින් ඉඳන් ගහන්න ඕන. ඉස්සුද guys අපි ආයෙ පළවෙනි රවුන්ඩ් එකේ ඉඳන් තමයි ගහන්නේ guys. ඔහොම ගියාට guys අපි ආයෙ පළවෙනි රවුන්ඩ් එකේ ඉඳන් ගහන්නේ. මුගලු ආයෙත් හොඳ කරගෙනමු. නැත්තම් මුහුණ දෙන්න වෙන්නේ guys සමාජයට. ආයෙත් අර බුලට් 3 සීන් එකෙන් දැන් තමයි පටන් ගන්න යන්නේ. ඉතින් guys මේකේ ෆුල් ගේම් එක විනාඩි 20ක් 25ක් විතර තියෙන්නේ guys. එච්චරත් නෑ. මම මේ පෙරදෙන හින්දා තමයි ඉතින් තියෙන්නේ. හරියට ඒක ගණන් ගන්න එපා. කොහොම හරි ගේම් ප්ලේ එකක් ගෙනාවනේ. ඉතින් guys එන කාලයකට පස්සේ තමයි ගේම් ප්ලේ එකක් ගෙනාවේ. ඉතින් guys ඒ හින්දා අපේ වීඩියෝ එකට ලයික් කරලා subscribe පාරක් දාන්න. ඔන්න ඉතින් guys දැන් අපි අපිටම තියාගමු. කෙලවෙයිද දන්නේ වෙලාව guys. උන්නකට තමයි වෙලාව. මොලේ පාවිච්චි කරන්න ඕන. දැන් තමයි guys වෙලාව. දැන් උන් කාට තියයිද? ඌනේ මේ අපේ තියෙන්නේ. අපි ඉතින් ආයේ මූටම තියලා දාමු. නිකන් මේ අපි ඊළඟ කන්න ඕනේ නැහැ. ඊළඟ ගන්න ඕනේ. අම්මට සිරි වෙලාව හොඳයි ඈ. වැදුනා ගියහන් උඩ. ඒ වලට සද්ද එහෙනක් දන්නේ ටීම් එක කුඩු කරගෙන යන්නම වෙඩි යද්දි. අඩේ පළවෙනි රවුන්ඩ් එකේ ඉන්න බං ගැම්මට. අම්මට සිරි දැන් දෙකේ ඉන්නේ ඈ. දැන් guys මොකක් හරි පෙට්ටියක් එනවා. මොන හරි බඩු දෙකක් ගන්න කියලා තියෙන පෙට්ටියේ. මොන හම්බෙයිද දන්නේ. මාරු පිහියක් හම්බුණා.
මාරු බියර් එකක් හම්බුණා guys help point 4 අම්මට හිරි බුලට් දෙකයි තියෙන්නේ එකක් කිස් එකක් හොඳ අපි බියර් එකක් බිව්වම guys මේ බුලට් එකක් අපිට ස්කිප් කර හැකි ඉස් බුලට් එකක් ගිය guys දැන් අපි මේක මුට තියලා දාමු පිහියෙන් කපුවාම guys ඇවිල්ලා ඩැමේජ් එක වෙනවා හෙල්ත් පොයින්ට් දෙකකට ඩැමේජ් වෙනවා guys ඒ කියන්නේ ඩබල් ඩැමේජ් වෙනවා ඔන්න guys උගේ හෙල්ත් පොයින්ට් දෙකක්ම ගියා දැන් ආයෙත් guys අපිට පෙට්ටියක් එන්න ඕන guys අර පෙට්ටිය කළු පෙට්ටියක් එන්න ඕන මාංචුවක් හම්බුණා guys ආයේ ඔන්න guys අර නම ආවා ඔන්න පීයක් ආවා guys මේ බඩු හතරක් තවලක් නැහැ බඩු දෙකයි ආවේ බුලට් හතරයි guys දෙකක් කිස් දෙකක් හොඳ බුලට් තියෙන්නේ අපි බලමු මොනවා වෙයිද කියලා අපි මොටයි මාංචෝ දාලිමුනේ guys උන්ට වෙඩි තියලා දාමු guys අනේ වෙදියන් අම්මට සිටි වැදුනා වාසනාව guys එක නම් මාර වාසනාවක් මගේ ලක් එක වැඩි යද නුගේ හෙල්ප් පොයින්ට් එකයි තියෙන guys දැන් අපි හතරම තියනවා අම්මට සිටි රවුන්ඩ් දෙකම දින්න guys ගැම්මටම ගැම්මක් තමයි තව එක රවුන්ඩ් එකයි තියෙන්නේ බොස් රවුන්ඩ් එක බොස් කිව්වට මූම තමයි පහු වෙන්නේ ඒක වෙනව කතාව කොහොම හරි දැන් අපි තුන්වෙනි රවුන්ඩ් එකේ ඉන්නේ තුනේ ඉන්න guys තුන්වෙනි රවුන්ඩ් එකේ ඉතින් ගැම්මට ලයික් පාරක් දාලා සබ්ස්ක්‍රයිබ් පාරක් දාන්න guys මේ වගේ වීඩියෝ දිගටම ගේනවා බලමු මොකක්ද වෙන්නේ කියලා දැන් අම්මට සිරි මොකක්ද මැෂින් එකක් එනවා guys මොනවද මන්ද වැටෙනවත් එක්ක මේක වෙන්නේ guys දැන් මේ අන්තිමේකනේ මේකෙන් පරදින එකාගේ වයර් දෙක කපනවා මේකේ එතකොට මැරෙනවා මං හිතන්නේ බොක්ස් එකෙන් බඩු හතරක් ගත්ත හැකි guys මේකේ සුපිරි guys අත්කාජයක් හම්බුණා අපිට අත්කාජයක් හම්බුණා ඉතින් ගැම්මක් තමයි බුලට් 3යි guys තියෙන්නේ දෙකක් කිස් එකක් හොඳ ඉතින් අපි ඉස්සෙල්ලාම අත්කාජෙන් බලමු guys එක්කෝ ඕනේ කියලා හිතනවා guys අනේ මන්දා දැන් හොඳ බුලට් එක ගියොත් තමයි කේස් එක අඩෝ හොඳ එක ගියවා හිස්සක් තියෙන්නේ guys ඉතින් අපිටම තියාගමු හරි guys ඉතුරු බුලට් එක අපි මුවටම තියලා දාමු හරි වාසනාව කියලා හිතාගනින්කෝ guys මේ මුට මේ හිස් බුලට් එකක් ගියේ කමක් නෑ එහෙම තමා ඔන්න guys ගැම්මට අපේ බොක්ස් එක ආවා ඉතින් පිහියයි සිගරට් බොක්ස් දෙකයි කාත් කාචයයි පිහියයි මාංචු දෙකයි අම්මට සිරි ගැම්ම වැඩ ටිකක් ගත්ත හැකි guys දැන් නම් බුලට් ටික ඔක්කොම තියෙනවා මට මතක නැහැ තිබ්බ පිළිවෙල අවුල නැහැ guys බලලා ඉන්නවද guys නැත්නම් මට මාංචු දාමු අත් දෙක ගැට ගහලා ගහන්න යන්නේ කැත වැඩේ තමයි ඉතින් කමක් නැහැ එව්ව වැඩක් නැහැ ඉතින් අපිට වැදුන්නේ නැහැ guys කමක් නැහැ මේකත් උඩ තියමු නේ guys මට සිරි වාසනාව මාංචෝ දැම්මට පාඩු නැහැ guys ඒක නම් අවුලක් නැහැ හොම යන්කෝ අන්න guys අපිට මාංචෝ දැම්ම මූ යකෝ අම්මගේ පොරක් අන්න හිස් බුලට් එකක් එව්වෝ කාචෙන් බැලුවා guys very interesting කියලා කියන මොකක් වෙයිද දන්නේ අන්න guys පොලිස් ස්මෝක් එකක් ගන්නවා දැන් උගේ හෙල්ත් එක වැඩි වෙනවා කමක් නෑ අපිට තියයිද වැදුනා කියහන්කෝ අපි එනවා එහෙම සැලෙන්නේ නෑ මේ එකක් තිබ්බට සැලෙන්නේ නෑ එකක් තිබ්බට සැලෙන්නේ අඩු තායක පුළුවන්
ආයතර ඉන්ටරෙස්ටිං කියනවා මේක පිස්සෙද්ද කොහොද අඩු අඩු එහෙම කරන්න එපායි කැත වැඩ මම්මට සිරිබංගේ අපට දා හෙල් පොයින්් 4යි තියෙන්න ගයිස්ස දැන් අප ගයිස් ස්මෝකයක් ගමු තකොට අප හෙල් බාරක වැඩියන ගයිස් ගැම්මට ගයිස් වටපිටාව සද්ධයනති ගණන්ගන්නපත් තම සතයකට ගණන්ගන්න බෑ ගණන්ගණ්ඩ එහෙම බෑ හරිගස් මේකින් බලවා ගැම්මක් ගමු ඔම්මට සිරි ගැම්ම ගනින් අපට තියමු ගැම්ම ගනින් ගයිස් මේ දස කටහ ඩවල් ගස් ගණන් ගණ්ඩපා මේ හිමිරිසාක් හෙදිල පාවෙලා තියන්න සුවර්ණය ගයිස් කමන්න අපි මේකින් කපල බලමුකෝ මොකක් වේදී බලමු ඕක වැඳුනත් හොඳයි ගයිස්ස වැදුන්නෑ කමක් නෑ සැලෙන්නෑ කවදවස් සැලෙන්නෑ ඔන්න පෙට්ටියාව පෙට්ටිය අත්කාශය කුත්තාව මරු බයිස් ගැම බෞට්ටියක්කවත් හොඳයි අයියෝ වැඩම් මෑ බියර තුනක් වුණ යා බලමු අපි මොකුත් පාවිච්චි කරන්න නැතුව ගියම ගහන්න වැදුන්නෑ ඒක වැදුන්නෑ කමන්නෑ මුත් අරුට කාච කොඩත් තියෙනවා අර තව එකක් තියෙනවට එහෙම බෑ කැපුව දැම් වදි නාබන් ඒ අයෝකව කපන්න වදින හිද තම කපන්න බන්න ඇත්තන් එහෙම නිකන් කපන්න දෙකක් ගියනේ අඩු බන්දැ මාංචෝ දැම්මනය අපට මට සිරි තව එකක් තියෙනද කෙරෙයි වාගේ ආයත් බැලවා මෙරි ඉන්ටරෙස්ටින්ලු ආයත් අදිනා ආයත් ඇදුන ආයත් ඇදුන ගයිස් අවුලන්න තව තුනක් තියෙනවා උගේ ඔක්කොම තියෙනවා කමක් නෑ දැන් අපට බියර් වලින් ප්‍රයෝජනය ගන්න පුළුවන් වෙයිද බලමු ගයිස් මට හිතන එක පාර තුනම දාන්න තොට ගයිස් ඔක්කොම බුලට් කියන අපි දැන් කොද කරන්නේ ෂෝටි අරගත්තා මුට තිබ්බ එච්චරයි ඔඩෝ වැදුන්න ඇබ දැන්න අපි ඉවරයි දැන් ඉවරයි බා දැන් ඉවරයි ආවාසනාව තවත් කාචයක්කාව අම්මට සිරී අඩු කාච දෙකක්කාය ගැම්මක් ඒත් අපිටාවෙන හෙල් පොයින්් ඒකයි ප්‍රශ්නය ඔන්නෝක තමයි ප්‍රශ්නය මාංචෝ දාලා ගහමු ගයිස් අනුකම්පා කරන්න දැන්නග විකාරද අනුකම්පා නෑ පිස්සුද බං එහෙම හිස්ස ඇතියෙන් අපිට තියාගමු හරි උට වැදේද වැදියා හිස් බලපයකටත් පාඩුයි කාචෙන් බලපයකටත් පාඩුයි වැදියම් මැරියම් එකක් ඇදුන එකක් බැස්ස ගයි සෙල් පොයින්ට් වැඩන්න ඉරින්ට ස්මෝකයක් ගත් හමෙනවානේ කමන්න හිත හදාගම වැදුන කියලා ගයිස් වෙලා තනිවාරින් මේ ප්ලේ කල බලන්න සුපිරිගේමයක් ගිටිග එහෙම ලොකු පිසි ඔන්න ඉතින් ගහන්න පොඩි පිසියකුණත් ගහන්න පුළන් ගයිස් කැපුව ගයිස් දැන් අපට ගහන්නයෝ කනිවාරේ වදින හිද තම කපන්න තු නිකන් කපන්නට අමාරුවක් මෙතන හරිගයිස් මට සිරි තුනක් තව එකයි තියෙන්නේ අම්බෝ තව එකයි තියෙන්නේ මොනා කරන්නත් හරිවරයි එකත් ඉවරයි දැම්මු ආපහු අපට තියන්න යන්නේ අපට සිටී අපේ වයරෙක් යපුන බං ඉස්සෙල්ලම අඩ උබැදියම් නියමයි පර්ෆෙක්් ඒ තරන්නේ බොරු රුඩ පෙන්න්න කමන්නේ අපටත් වෙලාවක් කියන එකක් කියෙන එවලට උඹ බලා නිදවංකො මොකෙද තෝ මගු බියරපිවා අපේ ඇයි බමන් එහෙම එකක් කරගත්තේ කමන්න ඒක දැමිලා ඉවරයි මාංචුව ගත්තා ස්මෝකයක්කාවා පිහියක්කාවා
බියර් එකක් ආවා ගයිස්. අපි ඉස්සෙල්ලාම හෙල්ත් එක වැඩි කරගන්න බලන්න ඕනේ. වැඩක් නැහැ ගයිස්. අපේ හෙල්ත් එක ආවේ නැහැ. මොකද මේ අර වයර් එක තියෙන හින්දා වෙන්නේ නැති. වයර් එක කැපුවානේ. දැන් ඉතින් එන්නේ නැහැ ඒ නිසා. දැන් ඉතින් මොනවා කරන්නේ ඉතින්. එක හෙල්ත් එකයි තියෙන්නේ ගයිස්. මේක අපිට ගහන්න පුළුවන් වෙයිද? අපරාධේ හොඳ එකක් ගියේ. කමන්නේ දැන් ඉතින් කරන්න දෙයක් නැහැ ඉතින්. ඔලු බක්කයි මූණ හැටි. තියපන් ඔයකගේ මූණ කුඩු වෙන්න. අඩෝ වැදුනා බා. වැදුනා බා. සතුටු වෙන වැදුනා. තව එකක් තියෙනවා මොකද කරන්නේ ගයිස්? තව එකක් තියෙනවා. අන්න හිස්සයක් තියෙනවා ගයිස්. අපිට තියාගමු ගැම්මට. වැදුන්නේ. වදින්න කොහෙද බං හිස්සයක් නිරිබ්බේ මහා මොකෙද්ද මං? ඔන්න බියර් එක දාපන්. අඩෝ හිස් අඩේ හොඳ එකක් කියේ බං. දැන් ආයෙ පිහින් කපන්න ඕන. එක දිගට දෙකක් තිබ්බ ගයිස්. මං අද දැක්ක විදිහට බලමු ෂුවර් නෑ. තියෙනවා වැඩගම ඉතින් අවුලන්නේ අම්මට වැදුනා. වාසනාව මේක නම් සුපිරි ලක්කයක් ඈ. ආයෙ ගැම්මක් ඈ. දැන් මොකක් වෙයිද කියලා බලමු අපි. අපිට වදීද? අම්මට උගේ එකක් කැපුණා. දැන් දෙන්නගෙම නෑ ගයිස්. දෙන්නගෙම නෑ ගයිස්. මොනවා වෙයිද දන්නේ නෑ. ඕ බිව්වට වැඩක් නෑ ඉතින්. හෙල්ප් පොයින්ට් වැඩි වෙන්නේ නෑ නේද? දැන් නම් අන්තිම සටනේ කියන්න තමයි වෙන්නේ. බුලට් එක ස්කිප් කරා ගයිස්. කැපුවා ගහයිද වදීද කිසිම දෙයක් දන්නේ නැහැ මම. වැදුනොත් නම් ඉවරයි ගයිස්. ඉවරටම ඉවරයි. පර්ෆෙක්ට් ඉවරටම ඉවරයි. අයියෝ ඉවරයි බං. දැන් ආයෙ තුන්වෙනි රවුන්ඩ් එකේ ඉඳන් ගහන්න ඕනේ. බලහන්කෝ. ආම්මන් අමුතු එකකට ආවනේ බං අපි. මොකද්ද මගේ කුරුල්ල යනවා වගේ වෙන්නේ? ඊ අපි සෝහනේද බං ඉන්නේ? ඊ අපි මැරලා බං. මේ ගොබ්බේ අපිව මරලා ගෙනල්ලා දාලා මේකට. ඉඳපන්තෝ හොයාගෙන ඉල්ල ගහනවා. මරාගෙන කනවා දැනගනින්. අඩේ බං අපිව මරලා බං. දැන් අපිට ආයෙ යන්න වෙයිද දන්නේ නැහැ නේ. මම රීට්‍රයි දුන්නා ගයිස්. බලමු යන්න පුළුවන්ද කියලා. අඩෝ එහෙම වෙන්න එපා. ලොවෙත් වෙන්න එපා. ආයෙ ආවා. මුලින් ඉඳන් දන්නේ නැහැ ගයිස්. මුලින් ඉඳන් දන්නේ නැහැ. හරියටම දන්නේ නැහැ. ගිහින් බලමු. මුලින් ඉඳන් ගහන්න වෙන්න එපා. හොඳයි වෙලාව. වෙල්කම් බෑක් කියලා කිව්වේ නැහැ. තුන්වෙනි රවුන්ඩ් එක යන්න ගයිස් අපි. හරි ගයිස් අපි දැන් මෙතන ඉඳන් ගහමු ආයෙත්. කොහොම හරි මම ඕක අපරාධ කරලා යන්නේ ගයිස්. කොහොම හරි පරද්දනවා කිව්වොත් පරද්දනවා තමයි. ඉතින් දන්නවනේ. වැඩේ දන්නවනේ ගැම්මට. ඔන්න ගයිස් ආයෙත් අර මොකක්ද ආවා. අපේ බොක්ස් එක දෙන්න අපිට. ස්මෝක් එකක් ආවා. අවුලක් නැහැ ගයිස්. ගැම් බඩ් ටිකක් ආවේ. හෙල්ත් පොයින්ට් එකක් ආවා. මට හිටි 3යි තියෙන්නේ ගයිස්. හෙල්ත් පොයින්ට් බුලට් 3යි තියෙන්නේ. ඔලු බක්කාස් රීලෝඩින්. දැන් අපි ගයිස් උටට කියලා දාමු දෙකක්. මොකක් වෙයිද දන්නේ නැහැ ඉතින් ඈ. අපි ගයිද ඌ ගයිද? වැඩියා. නියමයි බං. දැන් දෙකේම හිස්ස. දැන් දෙකම අපි ගහගමු. එතකොට අපිට නෑනේ. ගැම්මක් සුපිරි. හරි ගයිස් අපිට තියාගමු. ආයි බලන්න දෙයක් නෑ. මොකෙද්ද තෝ? ඒ අරුවට එකක් තියලා අරවම නම් දැන් අරුව අපිට කීයක් තියලා අපේ මුණ කොහොමද දන්නේ නැහැ. මං ඒක බලන්න තිබ්බනම් ගැම්මක් ඈ. ඌ ඒක බල හිනා වෙලා තියා පැත්ත එක. හරි බන් දැන් අපි මේකෙන් ගන්න ඕන. ගැම්මක් ඒ පිහි දෙකක් ආවා. දැන් ගයිස් අපේ හෙල්ප් පොයින්ට් එක වැඩි කරගන්න ඕන අපි. හෙල්ප් ෆුල් නේ එහෙනම් වැඩි කරන්න ඕනේ. හරි ගයිස් බියර බිල බලමු අපි. ස්කිප් කරන්න බුලට් එක. හිස්සයක් ගියේ වෙලාව. දැන් අපි
අත්කාචයෙන් බලලද බලමු ගයිස් බලමු උට තියමු පිහෙන් කපපන් අද ඕකාව කනවා තම්බගෙන කනෝ කම මරලා ගෙනහින්දම කනත්තර ඉඳපන් උඹ කනත්තර දානවාද ගඩ්ඩෝ මරුබා වැදුන තමයි ඉතින් මම බැලුවනේ කමන්නේ උට තව හෙල්ප් පොයින්ට් තුනයි තියෙන්නේ කනවා උඹ උයාගෙන කනවා very interesting මොට ගයිස් ඉන්ටරෙස්ටිං නැති වුණාම ඊට වඩා ඉන්ටරෙස්ටිං බා ඒක නම් වදිනවා ඒක තමයි කපන්නේ නැත්තම් ඉතින් කපන්නේ නැහැ ඕක ඔලු බක්කාස් අම්මට සිනි ගයිස් මේකේ ග්‍රැෆික් නම් එච්චර එහෙම ලොකුවට ක්වොලිටි යන්නේ ඔය තියෙන ග්‍රැෆික් තමයි ගයිස් මේ තියෙන්නේ ඒක 아무තු ග්‍රැෆික් එකක් තියෙන්නේ අවුල නැහැ ඉතින් ආදල් ගේම් එකක් ගයිස් මේක ගහලා බලන්න අනිවාර්යෙන් ප්ලේ කරලා බලන්න සුපිරි ගේම් එකක් very interesting මොකෙද්ද මු අර හොඳේ හේකුත් යවා ගත්තා වැදුන්නේ නැහැ බා අපේ අවසනාව ඒක මු තිබ්බ කාච ඔක්කොම නහත්ති කරගත්තා කමක් නැහැ දැන් අපේ වාරේ ඕකත් ඇදුනා නම් හොඳයි ඒක නම් වදිනවා මං කිව්වනේ ගයිස් වදිනවා කියලා උගෙත් තුනේ අපෙත් තුනයි දැන් නම් ගයිස් අපිට sorry guys පොඩි ගැස්සක් ආවා අපිට ආයෙත් බොක්ස් එක ආවා guys බොක්ස් එක ආවා ගැම්මට බොක්ස් එක ආවා guys බුලට් පහක් තිබ්බා guys තුනක් ෆුල් දෙකක් හිස් මොක කරන්නත් guys දැන් අපේ හෙල්ත් පොයින්ට් එක වැඩි කරගන්න ඕන දෙකම දාමු guys එතකොට අපේ හෙල්ත් පොයින්ට් දෙකක්ම වැඩි වෙනවා බියර් එක බොමු guys මොකක්ද තියෙන බුලට් එක කියලා බලන්න හොඳ එකක් ගියේ අපරාධේ දැන් නම් guys මාංචුව දාලා මුට ගහන්න එනවා හරියන්නේ නැහැ බෝධ පිම්බිය හරියන්නේ නැහැ මේක වැදුනොත් නම් guys පාට්ට නිකම්ම ඩවුන් වැදුනා මරු පාට්ට තව එකයි තියෙන්නේ ඔලු බක්කාස් තව එකයි තියෙන්නේ උඹ කනවාද ඔලු බක්කෝ කනවා තෝ මාව අපායට ඇව්වා තෝ කනවාද ඔලු බක්කා ඕ මං ලෑස්ති මං ලෑස්ති ඌ මගෙන් අහනවා මං ලෑස්තිද කියලා උඹ ලෑස්තිද කියපන් මගෙන් අහන්න මොකෙද්ද තෝ දැන් තොට ගහනවා ඉඳපන් දැන් තොට ගහනවා මම බලපන් වදින්න නැද්ද කියලා මං කිව්වේ තාක්කේම කිව්වා guys ආය දන්නවනේ ඉතින් ගැම්මක් ඉතින් guys ඔන්න ඔය විදිහට ඉතින් guys අපි මේක පරද්ද කරනවා රවුන්ඩ් 3ෙම දැන් මොකක්ද දන්නේ නැහැ වෙන්නේ අම්මලා සින මොකක්ද S2 එකක් වගේ එකක් පෙට්ටියක් ආවා guys තා පෙට්ටියක් ආවා මේකේ අපි මේ ලොග් දෙක කරලා බලමු අම්මලා සිරි අපි දැන් මුව මෙච්චර කට්ටක් කාලා ගත්ත සල්ලි බම් මේවා සල්ලි මේවා හරි guys ඉතින් අපි මේකේ ෆුල් ගේම් ප්ලේ ඉවර කරා ගැම්මට මෙතන ගේම් එක ඉවරයි හරි ඉතින් guys අපි මේ වගේ වීඩියෝස් ඉස්සරහට ගෙනා ඉතින් guys ගැම්මට subscribe කරලා සෙට් වෙන්න guys මේ වගේ වීඩියෝස් ඉදිරියටත් ගෙනා ඉතින් ගැම්මක් එහෙනම් අදට අපි ගිහින් එන්නම් හැමෝටම සුබ දවසක්